මම කිසිම අරමුණක් නැතුව අවුරුදු 2ක් එක දිගට වීඩියෝස් දාගෙන ආවා. එක දවසක් උදේ මට බ්‍රෑන්ඩ් එකකින් කෝල් එකක් ආවා. ඒගොල්ලෝ කිව්වා එයාලා මගේ වීඩියෝස් බලලා තියෙනවා. එයාලා මගේ වීඩියෝස් වලට කැමතියි. එයාලගේ වැඩකට මාව සම්බන්ධ කරගන්න කියලා. මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ කොහොමද ස්පොන්සර්ෂිප්ස් වැඩ කරන්න කියලා. මම දන්න විදියට පුංචි ප්‍රොපෝසල් එකක් හැදුවා. එයාලගේ බ්‍රෑන්ඩ් එකට ඩිමෝ එකක් හදලා යවුවා. ඇත්තටම මට හිතා ගන්න බැරි වෙලා තිබ්බේ මම ඊළඟට මොකද කරන්න කියලා. මම හොඳටම බය වෙලත් හිටියේ. මොකද මේක මට නැති වුණොත් මගේ පළවෙනි ඩීල් එක මට මිස් වෙන හින්දා. සල්ලි ගාණෙන් ඒක එච්චරම ලොකු ඩීල් එකක් නොවුනත් මට ආව පළවෙනි ඩීල් එකකින් හින්දා මට ඒක පට්ටම ලොකු ඩීල් එකක්. ඊට පස්සේ මම මේ වීඩියෝ එක ඒගොල්ලෝ ඉල්ලපු විදියට දුන්නා. ඉතින් ඒක දැම්මට පස්සේ ඒගොල්ලන්ටත් ගොඩක් සතුටුයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබ්බටත් වඩා හොඳ රිසල්ට් එකක් අපෙන් එයාලට හම්බෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔහොම මට ටික ස්පොන්සර්ස් එන්න පටන් ගත්තා. මේ වෙද්දී අපි ලොකු බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරනවා. මේ හැම ඩීල් එකක්ම මට කරන්න පුළුවන් වුණේ එදා අර J2 එකෙන් පටන් ගත්ත මගේ මේ පුංචි YouTube channel එකකින් හින්දා. ඔයාලට බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට කිසිම දෙයක් හම්බෙන්නේ නැති වෙයි. හැබැයි ඔයා වැඩේ අතාරින්න නැතුව දිගටම කරගෙන යන්න කොහොම හරි කට්ටක් ආගෙන. මොකද අනිවාර්යෙන්ම ඔයාලට කවදා හරි ඔයාගේ පළවෙනි ස්පොන්සර් කෝල් එකේ ඔයාත් YouTube ගැන ඉගෙන ගන්න කැමති නම් අපේ YouTube Heroes program එකට එන්න.